කාටද මාධ්‍ය නිදහසයි? මේ මාධ්‍ය නිදහස මේ වේදිකාවේ නැහැ කියලා කියන්නේ. මේ මාධ්‍ය නිදහස මාධ්‍ය සමාගම් වලයි කියන්නේ. මේ මාධ්‍ය නිදහසයි මේ රටේ ජනතාව. මේ රටේ ජනතාවට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න, කැමති එකක් කියන්න, කැමති එකක් කතා කරන්න, කැමති එකක් කියවන්න සම්පූර්ණ අයිතිය තියෙනවා. ඒක පොත් වලින් කියවන්න පුළුවන්, පුවත්පත් වලින් කියවන්න පුළුවන්, වෙබ් අඩවියෙන් කියවන්න පුළුවන්. නැත්නම් ටෙලිකොම් එකේ දෙපැත්ත බලලා කියවන්න පුළුවන්. ඒක ක්‍රියාත්මක කරන්න තනියම කරන්න බෑ. හිතේ නම් එක කරන්න බෑ. ඒක කරන්න අදහස් වමාරු කරන්න, අදහස් ලබා ගන්න, ප්‍රවෘත්ති ලබා ගන්න, තොරතුරු ලබා ගන්න නැත්නම් උනත් බොරු උනත් අයිතියක් තියෙනවා. මේ අයිතිය ලැබෙන්නේ මාධ්‍යයෙන්. දැන් මාධ්‍ය කරන්නේ තොරතුරු ලබා දෙන්න. හැම මාධ්‍යයකම ඔක්කොම තොරතුරු ලබා දෙන්න බෑ. එක එක මාධ්‍ය සමන් ගන්න තොරතුරු. දේශපාලන පක්ෂවල පුවත්පත් තමන්ගේ අදහස් විවිධ අදහස් දීලා ඒ අදහස් ජනතාව හැටියට ලබා ගන්නට තියෙන අයිතියක් තියෙනවා. ඒක මාධ්‍ය මර්ධනය කරනවා කියන්නේ ජනතාව මර්ධනය කරන එක. අන්න ඒක වෙනුවෙන් තමයි අද අපි හැම එකටම මෙතන ක්‍රියා කරන්නේ. ඒ ජනතාවට ඒ අදහස් ලබා ගන්න කියනයි. මම 1972 ජුරුම් ගත්තයන් පස්සේ මට අවස්ථාව ලැබුණේ පළවෙනි නඩුවක් තමයි පුවත්පත් මණ්ඩල කෙටුම්පත් නීතියට විරුද්ධව ඉදිරිපත් වෙන. එදා මම කිව්වා ඒක එදා අපි ඉදිරිපත් වුණා. HW ජයවර්ධන මහත්මයා ඉදිරිපත් වුණා. HL විසිලා මහත්මයා ඉදිරිපත් වුණා. මේක මාධ්‍ය හානි වෙනවා කියලා මාධ්‍ය නිදහස නැති වෙනවා කියලා එදා ප්‍රකාශ කළා. ව්‍යවස්ථාදායක උසාවියට ගිහින් මේ ගැන කතා කළා. 2002 මේ රටේ අගමැති හැටියට මට අවස්ථාව ලැබුණා මේ ගැන පළවෙනි පියවර ගන්න. මොකද මාධ්‍ය නිදහස සඳහා මේ රටේ සිවිල් සංවිධාන ජනතාව වෙනුවෙන් මේ රටේ මාධ්‍ය සංවිධාන මාධ්‍ය ජනතාව වෙනුවෙන් ඉදින් කීපයක් කරනවා. පළවෙනි එක තමයි සාපරාධී අපරාධ නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න. එහෙනම් අපි නීතිය සංශෝධනය කළා සාපරාධ අපරාධය අපේ නීති පොතේ ඉවත් කරලා. එහෙනම් කතා කරන අවස්ථාවේදී අපි ඒ වගේම තීරණය කළේ පාර්ලිමේන්තුවේ විශාල විවාදයක් ඔක්කොම එකතු වුණා. පුවත්පත් මණ්ඩලය අක්‍රිය කරන්න වොමනා නීතිගේට එදා ආදාහ කරලා කැමැති දුන්නේ හැම එක්කෙනාම. ඊට ඉස්සෙල්ලා මාධ්‍ය නියෝජිතයන් මේ හැම පක්ෂයක් එක්කම කතා කරනවා. ආණ්ඩු පක්ෂයක විවිධ පක්ෂයක. ඒකම මේ යෝජනා කළා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ යටතේ පුවත්පත් පැමිණිලි කොමිසම ඇති කරා. ඒකට ආණ්ඩුවේ මුදල් දෙන්නද කිව්වහම එපා කිව්වෝ. ඒක අපි කතා කරලා විදේශ රටවල් වලට පුළුවන් ආධාර ලබා දෙන්න. එහෙනම් ඒක ආරම්භ කරා. ඒක ආරම්භ කරාම පුවත්පත් මණ්ඩලය අක්‍රිය කරන්න අපි පළවෙනි පියවර ගන්නවා. ඊට පුවත්පත් මණ්ඩලය ක්‍රියාත්මක කරේ නැහැ. 2003 මේක සිදුුනේ 2003 කොහොමද 2002 දී 2003 අයවැය අපි සම්මත කරලා මුදල් ආගම පුවත්පත් මණ්ඩලය ක්‍රියාත්මක කරන්න මේ කොමිසම ක්‍රියාත්මක වුණාන් පස්සේ මේක අක්‍රිය වුණා. දැන් තිබුණේ පුවත්පත් මණ්ඩල නීතිය සංශෝධනය කරන්න. පුවත්පත් මණ්ඩලය අහෝසි කරන්න. ඊට ඉස්සෙල්ලා වැඩ කරන්න අය. ඒ අයට වෙනත් රැකියාව ලබා දෙන්න ආණ්ඩුවේ අංශවල විශ්‍රාම ගන්න අය වුණා. එහෙනම් ඒකට අපි වන්දිය ගෙවමු කියලා. ඒ වැඩ කටයුතු කරනකම ඊට ඉස්සෙල්ලා තව එක නීතියක් දෙන්න තිබුණා. මේ නීතිය තමයි තොරතුරු ලබා ගැනීමේ අයිතිය. මේ රටේ ජනතාවට ආණ්ඩුවෙන් තොරතුරු ලබා ගන්න තියෙන අයිතිය. සමහර කරුණු කීපයක් ස්වල්පයක් අනිත් ගැන ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවකින් තොරතුරු ලබා ගන්නවා. ඒ කෙටුම්පත සකස් කරලා ඒ කෙටුම්පත අපි සමාජ මණ්ඩලයට ඉදිරිපත් කරනවා. ඒකට ඉක්මු ජනාධිපතිතුමිය එක තවත් සාකච්ඡා බලන්න ඕනේ කියලා විග්‍රහ කරන්න ඕනේ කියලා අවස්ථාව ඉල්ලනවා. ඒකම යෝජනා කරලා පුවත්පත් මණ්ඩලය අවොති කරනවා.
දැන් මේවා ක්‍රියාත්මක කරන්න ඉස්සෙල්ලා 2003 නොවැම්බර් මාසයේ ආණ්ඩුවේ ඇමරිකන් තුනක් කුමාරතුංග ජනාධිපතිතුමනි අරගත්ත නිසා අර්බුදයක් ඇතිවෙනවා. අර්බුදයෙන් අපි ගියා 2004 අප්‍රේල් මාසේ ඡන්දෙ. ඒ නිසා ඊටු නීති ටික ගේන්න බැරි වුණා. ඊට පස්සේ ආවේ ආණ්ඩුව වලින් නීති නොගෙනාව පුවත්පත් මණ්ඩලයේ ක්‍රියා කරේ නැහැ. මොකද අපේ මුළු පාර්ලිමේන්තුව හැම පක්ෂෙම එකගත් වෙන්නේ පුවත්පත් මණ්ඩලයේ වුවමනා නැහැ කියන්නේ. අන්න එහෙම අවස්ථාවකදී තමයි පුදුම වුණේ ආණ්ඩුව ආපහු කිව්වා පුවත්පත් මණ්ඩලය ක්‍රියාත්මක කරනවා කියලා. ඒක මේ පුවත්පත් මණ්ඩලය පාර්ලිමේන්තුවේ කතා කරලා උගානේ ක්‍රියාත්මක කරන්න අපිට කියන්නේ. පාර්ලිමේන්තුව විවාද කරනවා. ඒ පාර කිව්වා විශේෂයෙන්ම රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කොමිටියේ ගත්ත තීරණයක්. එහෙම තීරණයක් ගන්න බෑ. එදා කිව්වේ දවසේ එහෙම තීරණයක් අරගෙන තිබුණේ නැහැ. අපේ කොමිටියට තීරණයක් ගන්න බෑ. තීරණය ගන්න පුළුවන් පාර්ලිමේන්තුව. එදා සිදුුනේ මන්ත්‍රී 30 ගානක් ඉන්න කොමිටිය 5 දෙනෙක් හිටියත් මේ ගැන කතා කරා. ඇයි පුවත්පත් මණ්ඩලය ගොඩනැගිල්ලට 13 අරගත්තේ? ඇයි මේසයක් අරගත්තේ? ඇයි කොකෝලා බෝතල් දෙකක් අරගත්තේ කියලා කතා කරා. එතන මේක ක්‍රියාත්මක කරන්න ඕනද නැද්ද කියන ඇමති සභාපතිතුමා ක්‍රියාත්මක කරන්න ඕනේ කිව්වොත් ඒක න කැබිනට් මණ්ඩලය අදහස් අරන් එන්න එපා මාසික. දැන් ඒකෙන් කියන්නේ එතන සාකච්ඡාව තීරණයක් නෙමෙයි. දැන් මේක ප්‍රකාශ කරපු දවසේ කිසිම තීරණයක් අරගෙන නැහැ. පුවත්පත් මණ්ඩලය ගැන එහෙම තීරණයක් ගන්න මේ කෝප් කොමිටියට බලයක් නැහැ. තාවර නියෝග 100 මේ ටෙලිෆෝන් එක නෙමෙයි මේ කොළ කැලම කියවනේ. තාවර නියෝග 126 යටතේ ඒක බලතල ඇතුළේ තියෙන්නේ රජයේ සංස්ථා රජයේ අනිත් ව්‍යාපාර පිළිබඳ විකරණාධිපතිතුමාගේ වාර්තාව කියවලා ඒ පිළිබඳ කල්පනාකාරය ගැන එයාගේ මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ යෝජනා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා. එච්චරයි කරන්නේ. ඒක පාර්ලිමේන්තුවේ තියෙන එක යෝජනා පිළිගන්නවද නැද්ද කියන්නේ. මේක කිව්වේ දවසේ ඉදිරිපත් කරේ නැහැ. මේක ඉදිරිපත් කරේ වාර්තාව අගෝස්තු 19 වෙනිදා විතරයි. එහෙනම් පාර්ලිමේන්තුවේ ජනතාවට බොරු කිව්වා. ඒ වාර්තාවේ එහෙම යෝජනාවක් නැහැ. මෙතන කියනවා වාර්තාවේ යෝජනා ගණනාව. ඒ යෝජනා මේ ගණනා දෙන්නේ විශේෂයෙන් මේ සැලසුම් පිළිබඳ මේ යෝජනා 10ක් තියෙනවා. විශේෂයෙන්ම කොහොමද රාජ්‍ය සංස්ථා පොදුවේ මීට වඩා කාර්යාත්මක කරලා නාස්තිය අඩු කරන්නේ. ඉතින් මෙතන එහෙම එකක් නැහැ. පාර්ලිමේන්තුව පිළිඅරගෙන යෝජනා කරන්නත් නැහැ. ඒකේ පොලේකනේ හැටියට දැම්ම එක පළවෙනි එක සංස්ථාව පිළිබඳ සාකච්ඡා කරපු ඒවායි මේ කෝප් සංවිධානයේ කරපු සාකච්ඡා තීරණ. පුවත්පත් මණ්ඩලය ගැන දුන්නා මේ ඊටපු විරුද්ධ පක්ෂයේ සමාජයට මේක අත්සන් කරන්න බෑ. මෙහෙම තීරණ කරගෙන තිබුණේ නැහැ. මේක වැරදි. ඒ නිසා මේක ඉදිරිපත් කරන ගැන ගවිකානායක මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් අරන් තියෙනවා. ඒ උපලේඛනය වැරදි. ඒ උපලේඛනය මේ පාත ඉදිරිපත් කරාම එයාට පෙන්වෙන්නේ නැහැ, අත්සන් ගත්තේ නැහැ. ඒ මන්ත්‍රීතුමාගේ අදහස් විරුද්ධ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒක දැන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කොමිටුවේ ගිහින් තියෙනවා. එහෙනම් ආණ්ඩුව කියනවනම් මේ කෝප් කොමිටිය අනුව කරා කියලා ඒක අමූලික බොරුවක්. කෝප් කොමිටියට කරන්නේ පාර්ලිමේන්තුව තීරණය කරන පාර්ලිමේන්තුව යෝජනා කළාත් නෑ. ඒ නිසා පාර්ලිමේන්තුවට එහෙම තීරණයක් ගන්න උවමනා නැහැ. මේ අවස්ථාවේදී ඔබ සියලු දෙනාම එකතු වෙලා මේකට විරුද්ධව ගන්න සටන ගැන මම ප්‍රකාශ කරනවා. මේක ජනතාවටයි අයිති වුණානේ. ඒ විරුද්ධ නායකත්වය ගන්න ඕන මාධ්‍ය. මොකද